එහෙනම් හොඳින් අහන්න. මේ දෙදිලා ජීවිතයට ප්‍රයෝජනවත් වන ආකාරය, ඒ වගේම නිවන් ලබා ගැනීමට උපකාර වන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවෙන් අපි ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ එදිනදා ජීවිතයේදී මේ පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය දැකලා ඒ තුළින් සංසාරයේ දිග්දර්ශන ආකාරයත් ඒ වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම නතර කර ගැනීම තුළින් නැත්නම් ඒව අඩු කර ගැනීම තුළින් සංසාරයේ ගමන දිග්ගැසෙන ගමන කොට කරගත හැකි ආකාරය. එතකොට මෙන්න කරුණ අඳංගු වන සූත්‍රයක් තියෙනවා මහා තණ්හා සංකේ විමුක්ති සූත්‍රය කියලා මධ්‍යම නිකායේ. ඒකේ තියෙන ඔක්කොම කරුණ නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක දීර්ඝ සූත්‍රයක්. ඒතාව සුළු කරුණු කිහිපයක් පමණයි අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා චක්කුණ රූපං දිස්සා පිය රූපේ සාරජ්‍යති අපේ රූපේ ව්‍යාපජ්‍යති අනුප්පට්ඨිත කාශතේ විහෙරති පරිච්ඡේදසෝ සංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යත භූතං අපජානාති යත්තස්සතේ පාපක කුසල ධම්ම අපරිශේෂා නිරුද්ධಂತಿ එවං අනුරුද්ධ විරෝධං සමාපන්නෝ යං කිංච වේදනා වේදේති සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සෝතං වේදනං අභිනන්දති අභිවදති අද්දෝෂාය තිත්තති සෝතං වේදනං අභිනන්දතෝ අභිවදතෝ අද්දෝෂාය තිත්තදෝ උප්පජ්ජති නන්දි යා වේදනාශ්‍රනන්දේ සදුපාදානං සස්සුපාදාන පත්‍ය බහෝ බහපත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය සම්පායස සම්භවಂತಿ ඒ මේ තස්සේ කේවල සදුක්ඛං සමුදය හෝති. මේ පාඩේ ඉතාම සරල අදහස් මේකයි. සාමාන්‍ය ලෝක සත්‍යය ඇහැට රූපයක් දැක්කාට පස්සෙ ප්‍රිය රූපයක් දැක්කා නම් ඒකට ඇලෙනවා. අප්‍රිය රූපයක් දැක්කා නම් මේකට කෙරෙහි ගැටෙනවා. මනාපය නුරුස්නා බව ගැටීම ආදී ඇති වෙනවා. ඔහුගේ සිත තුළ සතියේ නැහැ. ඒක නිසා ඒ ක්ලේශ මිශ්‍ර වූ සිත් තමයි මේ විදිහට ඇලීම ගැටීම ඇති වෙනකොට ඔහුගේ සිත තුළ පවතින්නේ. ඉතින් මේ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියලා එකක් තිබෙනවා. ඒකෙදී සියලුම අකුසල ධර්ම ප්‍රහීන වී යනවා. ඒ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තියත් මේ පුද්ගලයා දන්නේ. ඒ නිසා මොහු මේ විදිහට අනුරෝධ විරෝධං සමාපන්නෝ මේ ඇලීම් ගැටීම් යුතුව කටයුතු කරන විට ඔහුට යම් කිසි සුඛයක් හෝ දුක්ඛයක් හෝ මඳහත් වේදනාවක් ඇති වුණොත් මේ වේදනාව අභිනන්දති අභිවදති අද්දෝෂායිතති ඒක හොඳයි. සුඛ වේදනාවක් නම් හොඳයි රාශියාදී වශයෙන් ඒක ආස්වාද කරනවා. ඒ ගැන වචන පිට කරනවා. ඒ වගේම වේදනාව ග්‍රහණය කරනවා, උපාදාන කරනවා. දුක් වේදනාවක් වුණත් විශේෂයෙන් අල්ලා ගන්නවා. එහෙම අල්ලා ගන්නකොට ඔහුගේ සිත තුළ ඒ අභිනන්දනය කරන විට ඔහුගේ සිත තුළ ඇලීම බැඳීම නැත්නම් ඒ අල්ලා ගැනීම සිදු වෙන කල්හි එතකොටම ඔහුගේ සිත තුළ උපාදාන ජනිත වෙනවා. මේ වේදනාව කෙරෙහි මෙලෙසින් උපාදාන ජනිත වෙනකොට ඒ උපාදාන නිසා ඔහු කර්ම කායික වාචික මානසික ක්‍රියා සංස්කාර ධර්ම රැස් කරනවා. ඒ භව කර්ම භව නිසා නැවත ජාති ඉපදලා සංසාර දුක නැවත අත්දකින්නට උරු සිදු වෙනවා. මේ විදිහට සංසාර ගමන දිගින් දිගට යනවා. දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහටයි ක්‍රියාත්මක වන්නේ. කනට ශබ්දයක් ඇහුණාට පස්සේ ප්‍රිය රූපයක් දැක්කම ප්‍රිය ශබ්දයක් ඇහුණා නම් එහෙනම් මේකට ඇලෙනවා. අප්‍රිය ශබ්දයක් නම් තමා කැමති නැති ප්‍රිය නැති අසන්නට නසුදුසුයි සිතන යම් කිසි ශබ්දයක් ඇසුණා නම් ඒකේ ගැටෙනවා. මෙසේ ඇලීම ගැටීම ඇති වෙනකොට ඔහුගේ සිත තුළ ක්ලේශ සංයුක්ත වූ ක්ලේශ මිශ්‍ර වූ සිත් තියෙන්නේ. ඒ වගේම ඔහුගේ සිත තුළ සතියක් පිහිටලා නැහැ. ඒ වගේම අර චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති ආදී කරුණු දන්නේ නැතුව මේ අනුබෝධ විරෝධ විදිහට කටයුතු කරන මේ පුද්ගලයා ඒ කනට හැම ශබ්දයේ තුලින් යම් වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාව ග්‍රහණය කරනවා. ඒ ග්‍රහණය කරන විට ඔහුගේ සිත තුළ උපාදාන ඇතිවන්නේ. මේ උපාදාන තුළින් කර්ම භව රැස් වෙනවා. භව නිසා නැවත ජාති ඉපදලා සංසාර දුක අනුභව කරනකොට සිදු වෙනවා. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳ මේ තමන් ප්‍රිය කරන එකක් නම් ඇලෙනවා, අප්‍රිය කරන එකක් නම් ගැටෙනවා. එසේ ඇලීම ගැටීම ඇතිවීම තුළින් අර කලින් කියපු ඉන්ද්‍රයන්ට කියපු කරුණ අනුසාරයෙන් මේ හිතා ගන්නට ඕනේ. ඒ විදිහට නැවත ඉපදීමේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක් එහිදී සිදු වෙන බව.
ඒ වගේම තමයි දිවට රසක් ගෑවුනාට පස්සේ තමා ප්‍රිය කරන එකක් නම් ඇලීමත් අප්‍රිය කරන එකක් නම් ගැටීමත් ඇති වෙනවා. මෙසේ ඇලීම් ගැටීම් ඇති වීම නිසා සංසාර ගමන දිග්ගැසීමට අවශ්‍ය වන ආකාරයේ කම්ම බහ රැස්වීමක් සිදුවනවා. කායට ස්පර්ශයක් හමු වෙන විට තමා ප්‍රිය කරන එකක් නම් ඇලෙනවා. අප්‍රිය කරන ස්පර්ශ අනන්තවත් ලෝකේ අපිට තිබෙනවා. ඒවා අපිට අත්දකින්න සිදෙනවා නැසි මඳුරෝ දුරෝ වාගේ පීඩා අපට අත්දකින්න සිදෙනවා. නැත්නම් අධික සීතල අධික උෂ්ණ වැනි දේවල් අත්දකින්න සිදෙනවා. නැත්නම් ඔය අමනසෝදරු වාගේ තත්ත්වයන් නිසා කාය ස්පර්ශ තුළින් දුක් වේදනා ලැබෙනවා. මේ විදිහට තමා බලාපොරොත්තු නොවන අනිෂ්ට වූ යම්කිසි කාය ස්පර්ශයක් ලැබුණාට පසු ඒක ඉතිරි ගැටෙනවා. මේ නිසා කය කෙරෙහි ඇලීම ගැටීම ඇතිවීම නිසා සංසාර ගමන දිග්ගැස්සන ආකාරයේ කාය වචී චිත්ත සංස්කාර රැස් කරමින් නැවත නැවත සංසාර දුකටම එවෙන පුද්ගලයෝ බහිනවා. මේ විදිහ තමයි මනසටත් යන්නන් දේවල් හමු වුණාට පස්සේ හොඳ එකක් නම් ඇලෙනවා නරක එකක් නම් ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් දෙකෙන් විතර කටයුතු කරන තැන සංසාර දුකෙන් ගැලවිලා නැහැ. නැවත නැවත සංසාර දුකටම බහිනවා. එතකොට මේ කීප කරුණවල ඊටාම කෙටි සාරාංශය අපි කිව්වේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම කරුණවල කෙටි සාරාංශය. මේ භාවනා කරනවා ටිකක් හරි භාවනාවේ යම් කිසි සමාධි ප්‍රඥා දියුණු මට්ටමක් තිබෙනවා. ඒ නිසා කරුණු තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඇයි මේ ඇලීමක් ඇතිවන්නේ? ඇයි මේ ගැටීමක් ඇතිවන්නේ කියලා. ඇහැර රූපයක් දැක්කාට පස්සේ පිය රූපයට ඇලෙන්නේ ඒ සමාගයේ සිත තුළ පිය රූපය දැක්කාට පස්සේ සියුම් වේදනාවක් ඇති වෙනවා. සුඛාස්වාදයේ ගෙන දෙන මේක හොඳ රූපයක් කියන හැඟීමෙන් යුතුව කටයුතු කරන නිසා එවැනි ආස්වාදයක් ඔහුට ලැබෙන නිසා ඒ ආස්වාදයට ඔහු ඇලෙන්නේ. ඇත්ත වශයෙන්ම දකින්න ලද රූපයට නෙවෙයි ඇලෙන්නේ. නමුත් ඔහුගේ සිත තුළ ඇති වෙන ඒ සුඛාස්වාදයට ඇලෙන්නේ. ඒ සුඛාස්වාදය ඔහුගේ සිත තුළ ඇති වුණේ නැත්නම් ඒ දකින්න ලද රූපයට කිසිම ඇලීමක් බැඳීමක් ආශාවක් තණ්හාවක් මොනවත් ඇතිවන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යයට සාමාන්‍ය ලෝක සත්‍යයට මේක තේරුම් ගන්නට බෑ. අර ඇහැට පෙනෙන රූපයට ඇලෙනවා කියලා පැවටෙනවා. ඇලෙන්නේ සමාගයේම නාම ධර්ම වලට කියන කතාව ඒ ඇයට තේරුම් ගන්නට හැකියාවක් නැහැ. එහෙම ඇලෙන විට සමාගයේ සිත තුළ ක්ලේශ ධර්මයි ජනිත වන්නේ. සිත තුළ සතිය පිහිටලත් නැහැ. සතියෙන් යුතුව කටයුතු කරන්නට හැකියාවක් නැහැ. එතකොට යම් කිසි රූපයක් දැකලා ඒක Tamanට අප්‍රිය රූපයක් නම් ඒකට Taman ගැටෙනවා. තමන් ඒක දකින්නට අප්‍රියයි නැත්නම් ඒකට නුරුස්සනවා නැත්නම් ඒක කෙරේ ගැටෙනවා වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් වැනි දෙයක් ඇති වෙනවා විවිධ ආකාරයෙන් මේ පටික සම්ප්‍රයුක්තව සිටිවිලි ධර්ම ගලාගෙන යනවා මේක සිදුවන්නේ ඒ රූපයේ තුල ඒ ගැටීම ඇලීම ගැටීම නැත්නම් තරහ නුරුස්නා ගතිය ආදී තිබෙන නිසා නෙවෙයි තමාගේ සිත තුළ තිබෙන ක්‍රියාදාමයන් තුළින් එතකොට තමයි ඒ රූපේ අප්‍රිය රූපේ දැක්කට පස්සේ මේක අප්‍රිය රූපයක් කියලා හිතුවා ඒක නිසාම දුක් වේදනාවක් තමයි ඇතිවන්නේ. ඒ දුක් වේදනාව කෙරෙහි ගැටෙන්නේ. ඉතින් මේ රූප තුළින් ඇහැට පෙනෙන කවර රූපයක් තුළින් හරි ඇලීමක් ඇති කර දෙන්නට හැකියාවක් නැහැ. ගැටීමක් ඇති කර දෙන්නට හැකියාවක් නැහැ. කිසිම රූපයකට ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අපි හිතමු ඉතාම ලස්සන රූපයක් කෙනෙක් සිටිනවා කියලා. මේ ඉතාම ලස්සන කෙනා යම් කෙනෙක් දැක්කාට පස්සේ එයාට ප්‍රිය කරන කෙනෙක් නම් මේක කෙරෙහි ඒක ප්‍රිය රූපයක් වශයෙන් උදාහරණය කරන්නේ. ඒක නිසා මොහුට සුඛාස්වාද සමහරට ලැබෙන්නටත් පුළුවන්, ඇලෙන්නටත් බැඳෙන්නටත් පුළුවන් මේ රූපේ කෙරෙහි. අපි හිතමු මේ රූපේම දකින්න එතනම ඉන්නේ අය ඔහුගේ ඔයගේ පරම සතුරේ. ඔහු ඒ රූපේ දකින්නේ හොඳ දෙයක් වශයෙන් නෙවෙයි නරක දෙයක් වශයෙන්. එතකොට ඔහුගේ සිතට ගැටීමක් ඇතිවන්නේ අර කලින් පුද්ගලයාට මේ ඇලීමක් නෙවෙයි. මේ කාරණේ මේ පැහැදිලිව තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණය තමයි ඒ ඇලීම හෝ ගැටීම ඇති කර දීමට හැකියාවක් රූපයට නැහැ. ඒ රූපේ තුල නෙවෙයි මේ ඇලීම සහ ගැටීම තිබෙන්නේ. තමාගේ සිත තුළ තමාගේ තියෙන මෝඩකම නිසා තමා විසින්ම ඇති කර ගන්නා චිත්ත සංස්කාර ධර්ම තුළ මේක පැහැදිලිවම තේරුම් ගන්නට ඕන. එතකොට ඒ ඇලීම නැත්නම් ඒ ගැටීම ඒහා සම්බන්ධ වෙන සිතිවිලි ධර්ම රාශියම තමාගේ සිත තුළින් පහළ වෙන නාම ධර්ම ටිකක් ඇති වී නැති යාම පමණයි. වෙන දෙයක් හිතන නැහැ. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. සාමාන්‍යයෙන් ලෝක සත්‍යය හිතන්නේ මේ ඇලෙන්නේ බැඳෙන්නේ බාහිර අරමුණු වලට කියලා. එතකොට Tamanට තේරෙනවා නම් Tamanගේම සිටිවිලි ධර්ම වලටයි මේ ඇලීම ඇතිවන්නේ, මේ බැඳීම ඇතිවන්නේ. නැත්නම් මේ ඇලීම බැඳීම කියන්නේ Tamanගේම සිටිවිලි ධර්ම ඇතිවීම නැතිවීම පමණයි, වෙන දෙයක් නෙවෙයි කියලා තේරෙනවා නම් ඒ වගේම මේ ඇලීම බැඳීම තමාමයි ඇති කරගත්තේ කියන කරුණක් තමාට වැටහෙනවා නම්
Tamanට පුළුවන් ඒ ඇලීම බැඳීම අයින් කරගන්නට. තමන්ගේ සිත තුළින් නම් මේක ඇති උනේ සිතින් මේක අයින් කරගන්නට පුළුවන්. මේ අය වෙල අවස්ථාවක් ලැබුණොත් ඊටාම ප්‍රිය රූපයක් සහ තමාට දකින්නට අප්‍රිය වූ විරූපී රූපයක් වගේ දෙයක් තියෙනවා නම් ඒ දෙකම දිශ බලනකොට අර ප්‍රිය රූපයේ ලක්ෂණයි කියලා ලෝක සම්මත වශයෙන් පිළිගන්නා රූපේ දකිනකොට යම් කිසි ආස්වාදයක් නැත්නම් මේක කෙරේ ඇලීමක් බැඳීමක් වගේ ඇති වෙනවා ඒක දකින්නට පුළුවන්. අර Tamanda ඊටාම අප්‍රිය රූපයන් නම් Taman දකින්නට අප්‍රියයි නම් ඒක දකින්නකොට නුරුස්නා ගතියක් අමනාප ගතියක්වත් ඇති වෙන්නත් පුළුවන් තදබල ගැටීමක් ඇති නුනත්. එතකොටම මේ දෙකම Taman අත්දකින්න ගමන් කල්පනා කරලා බලන්න මේ දෙකම මගේ සිත තුළ මා විසින්ම ඇති කරගත්තු දෙයක්. ඇහැට රූපය දැක්කට පස්සේ චක්කු විඥාන සිත ඇතිවීම පමණයි සිදුවන්නේ. දැනීමක් පහළ වීම පමණයි සිදුවන්නේ. අනිත් ඒවා ඔක්කොම තමන්ගේ සිත තුළින් තමා ඇති කරගන්න දේවල්. එතකොට මේ ඇලෙන ගතිය, ඇලෙන සිතිවිලි ධර්මත්, ගැටෙන සිතිවිලි ධර්මත් ඔක්කොම මගේ සිතින් ඇති කරගත්තේ මම මේක අයින් කරනවා කියලා අයින් කරලා බලන්න. අයින් කරලා බලනකොට තමන්ට අර ඇලෙන රූපේ දකින්නකොටත් දැකීමක් පමණයි. ගැටෙන රූපේ දකින්න කොටත් දැකීමක් පමණයි. මොකක්වත් සිතේ නැතුව ඒ දෙක ඒ දෙක දිහා ඔහේ බලන්න ඉන්න පුළුවන්. කිසිම ආකාරයෙන් සිතට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් එහෙම බලන්න ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් මේ දිට්ඨි මේ දකින්න මේ දොර දකින්න මෙතන දෙකක් තියෙනවා. එතකොට මේ දිට්ඨිය දැක්කයි මේ දොර දැක්කයි කියලා මේ ඇයිට ඇලීමක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති නොවේ දැක්කයි කියලා. අන්න ඒ වාගේ තමයි සෑම රූපයක්ම අපි දකිනකොට සිදුවන ක්‍රියාදාමය. නමුත් ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට බැරුව තමන්ගේ සිත තුළින්ම තමන්ම මේවා ඇති කරගෙන ඒ තුළින් සංස්කාර ගමන තමා විසින්ම දිග්ගස්සා ගන්නවා. මේක හරියට තේරුම් ගන්නකොට අර ඇලීම් ගැටීම් නැතුව එදිනදා ජීවිතේ කටයුතු කරන්නට පුළුවන් ශක්තිය උදා කර ගන්නට පුළුවන්. ওই අවබෝධය හරියට ඇති වුණොත් ඒක නිරායාසයෙන් වාගේ සමාගයේ සිත තුළ ජනිත වෙන්නටත් ඉඩ තිබෙනවා. එසේ නිරායාසයෙන්ම වාගේ ඇලීම් ගැටීම් ඇති වෙන එකකින් තොරව සිත පවත්වා ගන්නට හැකියාවක් Tamanට නැත්නම් තමන් විසින් ඒක සතියෙන් යුතුව මැඩ පවත්වා ගන්නටත් බලන්න. අපිට ඇහැට රූපයක් දැකලා ඇලීමක් ඇති වෙනවා නම් ඇලීමක් ආශාවක් තණ්හාවක් රාගයක් ආදී වශයෙන් සිහි කරන්නට පුරුදු වෙන්න. එදිනෙදා ජීවිතයට මේක එකතු කරගෙන ඒක පුරුදු වන්න. ඒ පුරුදු වුණාට පස්සේ තමන්ට පුළුවන්කම ලැබෙනවා මේ ඇලීම් ගැටීම් බොහෝ දුරට අඩු කරගන්න. තමන්ගේ දකින්නද රූපේ කෙරේ ගැටීමක් ඇති වෙනවා නම් නුරුස්නා බවක් අමනාපයක් ආදී දෙයක් ඇති වෙනවා නම් එවැනි මේක සිහි කරන්න පුරුදු වෙන්න එදිනෙදා ජීවිතේ. ගැටීමක් අමනාපයක් නුරුස්නා ගතිය මේක මගේ සිතේ තියෙන දෙයක් විනා මේ රූපේ තුල තියෙන දෙයක් නෙවෙයි. සිතින්නේ මම මේ ඇති කරගත්තේ කියන ඒ අවබෝධය ඇති කරගෙන ඒ සිතින් ඒ ධර්මය අයින් කරන්න. ඒ ඇති කරගත්තු සිතිවිලි සමූහය අයින් කරන්න. එතකොට Tamanට මේක ටික කාලයක් පුරුදු කරාට පස්සේ පහසෙන්ම පුළුවන්කම ලැබෙනවා මේ ඇලීම් නැතුව ගැටීම් නැතුව ඕනෑම රූපයක් දැස බලන්න. කනට ශබ්දයක් ඇහෙනවා දැන් කියලා හිතන්න. මේක ප්‍රිය එකක් නම් තමයි ඇලෙන එකත්, අප්‍රිය එකක් නම් ගැටෙන එකක් තමයි සාමාන්‍යයෙන් ලෝක සත්‍යය තුළ සිදුවන ක්‍රියාදාමය. එතකොට මේ ශබ්දය තුළ කිසිම ඇලීමක් ඇත්තේ නැහැ. ශබ්දය තුළ කිසිම ගැටීමක් ඇත්තේ නැහැ. මේ ඇලීම හෝ ගැටීම ඇතිවන්නේ තමාගේ සිත තුළ ඒ ශබ්දය හඳුනා ගන්නා ආකාරය අනුව. අපිට කෙනෙක් දෝෂාරෝපණය කරනවා නම් බලනවා නම් විවේචනය කරනවා නම් අපි කැමති නැති වචන පාවිච්චි කරනවා නම් අපිට ඒක අප්‍රිය ශබ්දයක්. ඒ අප්‍රිය ශබ්දයම තව කෙනෙකුට ප්‍රිය ශබ්දයක් වන්නටත් පුළුවන්. අපි තාම අප්‍රිය කරන ශබ්දයක් තවත් කෙනෙකුට ප්‍රිය ශබ්දයක් වෙන්නට පුළුවන්. අපිට ඒ දෝෂාරෝපණය කරන විට අපේම සතුටේ ළඟ සිටිනවා නම් ඔහුට ඒක ප්‍රිය ශබ්දයක්. ඕ මනුස්සයට බණ එකම හොඳයි කියලා එයාට ඒක ප්‍රිය ශබ්දයක් වශයෙන් වැටෙනවා. එතකොට මේ ශබ්දය තුළ නෙවෙයි ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය තිබෙන්නේ තමාගේ සිත තුළ. තමන් මේ අප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය ඇති කරගන්න. ඒකට හේතුපාදක වෙනවා ඒ ශබ්දේ හඳුනාගත්තු ආකාරය. ඊට අමතරව තමාගේ සිතේ තියෙන ස්වરૂපය. කොයිතරම් දුරට තමන්ගේ සිත තුළ ප්‍රඥාව තියෙනවද, අවිද්‍යාවෙන් කොයිතරම් දුරට වැහිලා තියෙනවද ආදී සිතේ පවර්ණ ස්වરૂපයන් තියෙනවා. ඒ වගේම තමාගේ අතීත සිදුවීම් පාදක වෙන අය සඳහා තමා හුරු වෙලා තියෙන ආකාරය
මේ එදිනදා ජීවිතයේදී හුරු පුරුදු වී ඇති ආකාරය සඳහා හේතු වෙනවා. මේ ආදී විවිධ හේතු තියෙනවා මේක මේ අසංගල ශබ්දයේ ඒ ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා. එතකොට මේ හේතුන් නිසා තමයි හඳුනා ගැනීම ජනිත වූයේ ඒ හේතුන් වලට අනුකූලව හඳුනාගත්තා. හඳුනා ගැනීමට අනුකූලව මේක හොඳයි කියලා හඳුනාගත්ත නිසා සුඛාස්වාදයක් ගෙන දෙනවා, නරකයි කියලා හඳුනාගත්ත නිසා දුකක් ගෙන දෙනවා. ඉතින් සුඛාස්වාදයට ඇලෙනවා, දුකක් දෙනකොට ගැටෙනවා. මේ ඇලීම ගැටීම ඇති වෙනකොට තමන්ගේ සිත තුළ කෙලින්ම ක්ලේශ ධර්ම සහිත සිතක් ජනිතවන්නේ. ඊට අමතරව තමන්ගේ සතිය පිහිටලා නැහැ. එම නිසා තමන් එදිනදා ජීවිතයේදී මේ කරුණ අවබෝධ කරගත්තාට පස්සේ මොනවද මේ ශබ්ද ඇති වෙනව නැති වෙනව ඔච්චරනේ කියන අවබෝධය හරියටම තේරෙනවනේ. මොන ශබ්දයක් කනේ ඇවිත් වැදුනත් එකයි නැති වුණත් එකයි. යෝග ගැන ඒ තරම් ගණන් ගන්නට දෙයක් නැහැ කියන හැඟීම සමාගයේ ශිෂ්‍ය ඇති වෙන්නට ඕන. හොඳ ශබ්දයක් ඇහුණත් එකයි නරක ශබ්දයක් ඇහුණත් එකයි. යෝග කනේ වදිනා ශබ්ද ඊට පස්සේ දැනීමක් ඇති නැච්චරයි. දැන් අපි මේ දේශනා කරන විට අපේ දුම හදිසිය ශබ්දයක් කරන කුරුල්ලෙක් හඬන ශබ්දය. අපි ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේ තමයි එදිනදා ජීවිතයේ හැෙන හැම ශබ්දයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒක ගැන දැනීමක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. නමුත් මේ ලෝකේ සාමාන්‍ය සත්‍යය මේව දන්නේ නැතුව නිසා Tamanට මේ දේ සිදුුණයි කියලා හිතනවා. Tamanට බැන්නා, Taman විවේචනය කළා. Taman තමයි මේ බැනුම් අහන්නේ කියන හැඟීම තියෙනවා. ඊට අමතරව මේ මගේ කියන හැඟීමට අමතරව මේවා නරකයි, මේවා හොඳයි ආදී හැඟීම් තමගේ සිත තුළ තියෙනවා. ශබ්ද ඇති වෙනවා. ශබ්දයේ කිසිම හොඳකුත් නැහැ, නරකකුත් නැහැ. අපේ සිතින් තමයි මේ ශබ්දයට හොඳයි කියලා හිතන්නේ, ඒ ශබ්දේ නැත්නම් නරකයි කියලා හිතන්නේ. මේෂේ සිතන නිසා තමයි දුකක් හෝ සැපයක් ලබා දෙන්නේ. ඒ දුක සැප තමා විශ්ින්ම ඇති කරගත්තු නිසා ඒ දුක දෙන ශබ්දයට ගැටෙනවා, සැප ලබා දෙන ශබ්දයට, සැප වේදනාවක් ලබා දෙන ශබ්දයට ඇලෙනවා. මේ නිසා මේ ඇලීම ගැටීම තමාගේ සිත තුළම පහළ වන නාම ධර්ම ටිකක් පමණයි. ඉතින් මේක තමන්ගේ සිතින්ම තමන් ඇති කරගත්තු නිසා අපිටම පුළුවන් ඒක නැති කරගන්න. මොකද තමන් නම් ඒක ඇති කරගත්තේ තමන්ටම පුළුවන්කම තියෙන්න ඕන ඒක නැති කරගන්න. ශබ්ද තුලින් ඕව ඇති කර දෙනවා නම් කවදාවත් ඕව නැති කරන්නට පුළුවන් කමක් නැහැ. එක එක්කෙනාගේ සිත තුළයි මේව පහළවන්නේ. ඒක නිසා සිතෙන් මේක නැති කර ගන්නට පුළුවන්. එදිනදා ජීවිතයේදී විවිධ ශබ්ද ඇහෙනවා. අපිට ඒවට මුහුණ පාන්නට සිදු වෙනවා. අපි ප්‍රිය ශබ්දම හැම දවසම ආශාසයින්ට අපිට ලැබෙන්නේ. අප්‍රිය ශබ්ද අනන්තවත් අහන්න ලැබෙනවා. මේවා ඇහෙනකොටම ඇහෙනවා කියලා පුරුදු කරන්න. එදිනදා ජීවිතයේදී. එතකොට ඒ සම්බන්ධයෙන් ගැටීමක් ඇතිවන්නේ නරක දෙයක් ඇහෙනකොට. ඒ හොඳ ශබ්දයක් ඇහෙලා තමාගේ සිත තුළ ඇලීම බැඳීම ආදී ඇති වෙනවා. ඇලීමක් බැඳීමක් ආශාවක් තණ්හාවක් රාගයක් ආදී වශයෙන් සිහි කරන එක පුරුද්දක් කරගන්න එදිනදා ජීවිතේ. එහෙම පුරුදු කරගන්නකොට මුලදීම ටිකක් අපහසුයි. ටික කාලයක් පුරුදු කරගෙන යනකොට මේක નિરાයාසයෙන්ම සිත තුළින් ඉබේම මතුවෙන්න පටන් ගන්නවා. එතකොට Tamanට ඇලීමකුත් නැතුව ගැටීමකුත් නැතුව ඕනෑම ශබ්දයක් අහන්න පුළුවන් නම් හරිම සහනශීලී මනසක් Tamanට ඇති කරගන්නට පුළුවන්. මොනම ශබ්දයක් කෙරේ මොනවා කවුරු කිව්වත් එකයි, බැන්නත් එකයි, විවේචනය කළත් එකයි, හොඳක් කිව්වත් එකයි, නරකක් කිව්වත් එකයි. තමන්ගේ සිත ඒ ශබ්දයට අනුව වෙනස් වෙන්නේ නැතුව තබා ගන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා නම් ඒක උසස් ගතියක්. ඒක නිසා එතකොට මේ සමාජයේ ජීවත් වෙනකොට ඉතා පහසුවෙන් ජීවත් වන්නට පුළුවන්. සිත තුළ කිසිම දුකක් දැනිට වන්නේ සිත සංසුන්ව මැදහත් උපේක්ෂිතව තබා ගැනීමේ හැකියාවක් ඊට ලැබෙනවා. ඇහැට පෙනෙන රූප වලටත් ඒ විදිහට පිළිපදින්න පුළුවන්. කනට ඇහෙන ශබ්ද වලටත්, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස. මේ රස වලට බොහෝ දෙනෙක් ඇලෙනවා. ප්‍රිය රසට, අප්‍රිය රසට ගැටෙනවා. මේකදී පැහැදිලිවම තේරුම් ගන්න තමයි මේ ඇලෙන්නේ ගැටෙන්නේ මොන වගේ ජරාවකටද කියලා. කටට ගත්ත අරගෙන හපන දේ වාරයක් පාසාම ඒ ප්‍රිය වූ ආහාර ටික ඊටම අප්‍රිය වූ දෙයක් බවට පරිවර්තනය වෙනවා. හරියට බල්ලෙක් හපලා දාලා තියෙන වමනයක් වගේ කටට අරගෙන හපලා දැම්මට පස්සේ ඒක බලු වමනයක් බවට පත් වෙනවා. මේ කටට අරගෙන හපලා ගත්ත ටිකක් එළියට ගත්තොත් එහෙම ඒකෙන් තමන් කෑම කන පිඟානේ මේක අරන් පැත්තකින් තියලා බලන්න ටිකක් ඒ දිහා බලන්නටවත් ප්‍රිය භාවයක් නැහැ. ඒ තරම් ඒක පිළිකුල් සහගතයි. මේ පිළිකුල් කොටසක් දේශ තමයි මේ අරගෙන තමයි මේ ඇලෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න. මේ තරම් අපිරිසුදු, මේ තරම් බලුවමනයක් බඳු පිළිකුල් දෙයක්. කට නෙමේ ඇලෙන්නේ කියන හැඟීම ඇති කරගන්න.
ඒ හැඟීම ඇති වෙනකොට කිසිම සත්‍යයක් කරේ අනවශ්‍ය ආකාරයෙන් ඇලීම් බැඳීම් ඇති වෙන්නේ. ඊළඟට ගැටෙනවා නරක දේවල් හම්බුනාට පස්සේ නරක රසවල. එහිදී කල්පනා කරන්නේ ආකාරයෙන්. හොඳ දෙයක් අපි හපහපා හිටියත් නරක දෙයක් හපහපා හිටියත් තමන් ප්‍රිය කරන දෙයක් එහෙම කළත් අප්‍රිය දෙයක් එහෙම හපහපා හිටියත් දෙකෙන්ම සිදුවන ක්‍රියාදාම මේකයි. හරියට මේ හරක් නිදාගෙන පිටුරු වාගේ දේවල් පැත්තට දෙපැත්තකට හරවා හපනවා. ඔය ඉන්නයි මහපහපා. ඒ වගේ ක්‍රියාදාමයන් මෙතන ශේන්නේ. එතකොට තමන් නරක තමන් අප්‍රිය රසයක් නැති කෑම වුණත් රසයක් තියෙන කෑම වුණත් දෙකම මේ විදිහට බලුවමනයක් බවට පත් වෙනා නේද? මේ ජීවිතේ පවත්වාගෙන යන්න මේවා කණ්ඩ ඕනේ. එහෙම නැතුව මේවා ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් මේවා නැහැ කියන අවබෝධය ඇති වුණොත් මේකට පුළුවන්කම තියෙනවා ඇලීම් ගැටීම් ඒක පිළිබඳ ඒ කියන්නේ රසය පිළිබඳ ඇති වෙන ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වන්නට. කායයට දැනෙන ස්පර්ශ සුඛ වේදනාවට රැළෙනවා දුක් වේදනාවට ගැටෙනවා. මේ දුක් වේදනාවට ගැටෙනවා සමහර විට ශාරීරික දුක් වේදනා ලැබෙන්න පුළුවන් රෝග පීඩා ආදී නිසා නැත්නම් ওই මැසි මදුරු උදුරු වැස්සා වශීතල වගේ දේවල් නිසා මේ දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. නැත්නම් තමන් කැමති නැති ස්පර්ශයක් ගැන ඇතිවීම නිසා ඔය අමනුෂ්‍ය වාගේ ඇවිල්ලා ශරීරවල ඇතුළට ගිහිල්ලා නොඑක් පීඩා දානවා. දුක් ඇති කරනවා. එතකොට ගැටීමක් වගේ ගැටීමක් නුරුස්නා බවක් අමනාපයක් ඒකට ප්‍රතිවිරෝධයක් ඇති වෙන්නට පුළුවන්. විරුද්ධ භාවයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට Taman මේ කායික දුක් වේදනාවක් දැන් ඇති වෙලා තියෙන්නේ. මේ දුක් වේදනාව කෙරෙහි දැන් ගැටෙනවා සිටින්. එතකොට මොකද්ද වෙන්නේ? අර කායික දුක් වේදනාව තවත් වැඩි වෙනවා. මොකද කායික දුක් වේදනාවට මානසික දුක් වේදනාවකුත් අපි දානවා. වේදනා දෙකක් මේ පුද්ගලයාට විඳින්න සිදු වෙනවා. කායික දුක් වේදනාව එකක්. ඒ ගැන හිතා ඒ ගැන ඒ දුක් වේදනාව අල්ලාගෙන දැඟලීම නිසා ඇති වෙන මානසික දුක් වේදනාව තවත් එකක්. ඉතින් හිතින්ම හිතනවා මේක මහා බරපතල දුක් වේදනාවක්, ඉවසන්න බැරි දුක් වේදනාවක්. මම මේ දුක් වේදනාව විඳින්නේ මට මේ මිනිස්සු මෙහෙම දුක් වේදනාවක් මේක නිසා දුක් වේදනාවක් ලැබෙනවා. ආදී වශයෙන් සිතනකොට අර දුක් වේදනාව තවත් වැඩි වෙනවා. මේක ඇත්තද බොරුද කියලා බලන්න මේගොල්ලෝ කායික දුක් වේදනාවක් මේ අසනීපයක් හරි කොයි ආකාරයෙන් හරි කායික දුක් වේදනාවක් ඇති වෙනකොට ඒක දේශ බලන්න තමන් කොයිතරම් දුරට මේ දුක් වේදනාව සිතින් අල්ලාගෙන සිටිනවාද කියලා. මේක ඒ සිතින් අල්ලාගෙන ඉන්න එක අත්හැරලාම ඔය කයේ තියෙන දුක ස්වභාව වශයෙන් ඔහොම තමයි. කයේ ඇති. ඔය වෙන දුකක් ඇති වෙද්දී කියලා සිත අයින් කරගන්නට පුළුවන් නම් මේ දුක් වේදනාවෙන් එතකොට දුක් වේදනාව බොහෝ අඩු වෙනවා. ශරීරය තුළින් ස්වභාවික වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් නොඑක ආකාරයෙන් දුක් වේදනා ඇති වෙන එක ස්වභාව ධර්මයක්. මේ දුක් වේදනාව තමන් හෝ තමාගේ දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත්තු දෙයක්. ඒව ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. සුඛ වේදනාවත් එහෙමයි. කායට ස්පර්ශයක් ගැන දීමේ හේතු තියෙන කන්තියේ හේතු නැති වුණාට පස්සේ නැති වෙනවා. ඒකත් ඉන්න ස්වභාව ධර්මයක්. තමන් විඳිනවා නෙවෙයි මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. නමුත් මේ සුඛ වේදනාවට ඇරුණකොට දුක් වේදනාව ගැටෙනකොට එතනින්ම නතර වෙන්නේ නැහැ. එතනින් පස්සේ යා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කරනවා. ඇයට ප්‍රිය රූපයක් දැකලා ඇලුනහමත් නැත්තම් කනට ශබ්දය ඇහිලා ප්‍රිය ශබ්දයක් ඇහිලා ඇලුනාම දිවට ප්‍රිය රසක්, නාසයට ප්‍රිය ගඳ සුවඳ, දිවට ප්‍රිය ස්පර්ශ, කායට ප්‍රිය ස්පර්ශ හැමෙලා කටයුතු කරන විට ඉතින් නොඑක් කායික ක්‍රියා කරන ආකාරය මේ ඇයට තේරෙනවා. ඒ නිසා නොඑක් වචන පිටා කරන ආකාරය දන්නවා. මනසින් නොඑක් දේවල් කරන ආකාරය දන්නවා. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත, අනිෂ්ට පැත්ත. අප්‍රිය රූපයක්, අප්‍රිය ශබ්දයක්, අප්‍රිය ගන්ධ සුවඳක්, අප්‍රිය රසක්, අප්‍රිය ස්පර්ශයක් සමාට හමු වුණාට පස්සේ ඉතින් මේකට ගැටෙනවා. ගැටුණාට පස්සේ මොකක්වත් කරගන්නට දෙයක් නැත්නම් සිතින් හරි මනෝක්‍රියා වංශිත කර ගන්නවා. කියන්නේ කායික වාචික ක්‍රියා කරන්න තමන්ට සත්‍යයක් කියලා නැත්නම් අඩු වශයෙන් මානසික ක්‍රියාවලින්වත් නොඑක අකුසල කම්ම සංස්කාර රැස් කරනවා. තමන්ට පුළුවන් නම් ඒකට බනින්න හරි ප්‍රතිවචන කියන්න හරි නින්දා පහස කරන්නට හරි සර්ජනය කරන්නට හරි ඒකට වාචික ක්‍රියා සිදු කරනවා. දැන් මේකෙන් නතර වෙන්නේ නැතුව ඉස්සලා මානසික ක්‍රියාවෙන් නතර වුණා නම් ඒත් කමක් නැහැ කියතේ.
දැන් වාචික ක්‍රියා කරනවා. එතනින්ම නතර වුණා නම් ඒත් කමන්නේ නැහැ. ඊට පස්සේ කායික ක්‍රියා කරනවා. සමහර විට කයින් ඔය දේවල් ඒ සඳහා කරන්නට පෙළඹෙනවා. එතකොට මේ ඔක්කොම කර්ම සංස්කාර ජනිත වීමක් තමයි ශිත තුළ කර්ම භව රැස්වීමක්. මේ කර්ම සංස්කාර රැස් වෙන නිසා තමයි නැවත නැවත ඉපදීම ඇති වෙන්නේ. නැවත නැවත ඉපදීම ඇති වෙන නිසා තමයි ජාති ජරා ආදී ඔක්කොම දුක් අනුභව කරන්න සිදුවන්නේ. එතකොට මේ දේශනාවේ අනිත් කරුණු මේ ඇයිට මම කියන්නේ මොකද මේ ඇයිට කිව්වට ඒ කරුණු විතරක් තේරුම් ගන්නට බෑ. හේතු විමුක්තියෙන් පඤ්ඤා විමුක්තිය ආදී කරුණු. ඒ වගේම මේවට ඇලීම නිසා කම්ම භව රැස්විලා නැවත ඉපදෙන්නේ කොහොමද කියන ආදී කරුණු මේ ධර්ම දේශනාවට මම ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කියපු කරුණු ටික ජීවිතයට එකතු කරගන්න බලන්න. ඇලීම් ගැටීම් දෙකෙන්ම නැතුව ජීවත් වන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. Tamange හිතට ඒක විශාල සහනයක්. අපි හිතමු තපහසිත ඇති වුණොත් කොයිතරම්නම් Tamanට දුකක්ද. අපිට එදිනදා ජීවිතේ ගත කරනකොට නොඑක ආකාර අනිෂ්ට අරමුණු අනිෂ්ට දේවල් වලට මුහුණ පාන්නට සිදු වෙනවා. අපි ප්‍රිය කරන දේවල්ම නෙවෙයි අපිට මුහුණ පාන්නට සිදුවන්නේ. ඒ අප්‍රිය කරන දේවල් වලටම පමණක් නෙවෙයි. අපේ දිනදා ජීවිතයේ අපි අසුරු කරන අයගේ අපගේ විවිධ අනිත් ලෝකේ සත්‍යයන්ගේ ක්‍රියාදාමයන් නිසා විවිධ ආකාර මානසික වශයෙන් ඇති වෙන පීඩා ඇති වෙන දේවල් සිදු වෙන්න පුළුවන්. කායික පීඩා ඇති වෙන දේවල් ඇති වෙන්නත් පුළුවන්. මේ හැම අවස්ථාවෙදීම යම් කෙනෙක් මානසික වශයෙන් දුකක් විඳිනවා නම් ඒක තනිකරම මෝඩකම නිසා සිදුවන්නේ. කායික දුක් ඕනම කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන්. නමුත් මේ මානසික දුක ඇතිවන්නේම තනිකරම මෝඩකම නිසා. Taman නොදත්කම නිසා. දැන් හිතම තමන්ගේ නෑදෑයෙක් හරි තමන් අඳුරන කෙනෙකුගේ හරි වැරදි ආකාර ක්‍රියාදාමයක් නිසා තමන්ට මානසික වශයෙන් දුක් ගොඩක් ලැබෙනවා කියලා ඒ ගැන කල්පනා කර පසුතැවිලි දුක් වෙවි කෙනෙක් කටයුතු කරන්නට පුළුවන්. එතකොට මේ දුක් වීම තුළින් මේ පසුතැවීම තුළින් මේ ප්‍රශ්නයට විසඳුමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. තමන්ම මානසික වශයෙන් තමන්ගේ තියෙන මෝඩකමට දුක් විඳිනවා විතරයි. මේකදී මෙවැනි අවස්ථාවලදී කල්පනා කරන්නට ඕනේ කොහොමද මේවා ස්වාභාවික වශයෙන් සිදුවන දේවල් මම මේවට දුක්ුණත් මේක දුක් නොඋනත් මේ ප්‍රශ්නේ විසඳන්න මට ඒ දුක් වීම දුක් නොවීම තුලින් බෑ. ඉතින් දුක් වීම තුළින් වෙන්නේ තමන්ම මානසික වශයෙන් දුකකට කායික වශයෙන් දුකකට පත් වීම කොමනයි අකුසල සංස්කාර රැස්වීම කොමනයි ඒ තුලින් සංසාර ගමන දිග්ගැස්සීම තමයි සිදුවන්නේ. මම මේකට දුක් වීමෙන් මම මොඩේක් වෙන්නට අවශ්‍යකමක් නැහැ. ඒක නිසා මේකට දුක් නොවි ඥානාන්විත ඥාන සම්ප්‍රයුක්තව මේකට යමක් කරන්න තියෙනවා නම් ඒක ගැන කල්පනා කරලා කරන එකයි තියෙන්නේ. එතකොට ලෝකයේ සිදුවන දේවල් ඔහේ සිදු වෙනවා. ඒක අපට වළක්වන්නට බෑ. ඒක නිසා අපේ සිතයි අපි සකසා ගත යුතුවන්නේ. මේ විදිහට ඇහැකන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් ධර්මණු හමුනාට පසුව ඇතිවෙන මේ ඇලීම් සහ මේ ගැටීම් බොහෝ දුරට අඩු කරගන්නට මේ අය උත්සාහ ගන්නට ඕන. ඒක ජීවිතයේ අංගයක් කරගන්න. එදිනදා ජීවිතේට මේව එකතු කරගන්න. තමාට ශනශීලාක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය නම් අකුසල් වලින් මිදෙන්නට අවශ්‍ය නම් සංසාර දුකින් මිදෙන්නට අවශ්‍ය නම් නිවන් ලබා ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට අපේක්ෂාවක් තියෙනවා නම් එතකොට ওই විදිහට කටයුතු කරන්නට ඕන. ඒවා අවශ්‍ය නැති කෙනෙකුට ඔය ඉතින් හිත සංසතුන් කටයුතු කරන්නාසේ කටයුතු කරමින් සංසාරේ භවයෙන් භවයට යන්නට පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳින්නට සිදු වෙනවා. එහෙම කැමති නම් මේ විදිහට යන්නට පුළුවන්. එහෙම නැතුව සංසාර දුකින් මිදෙන්නට ඕන නම් මේ මාර්ගය අනුගමනය කරන්නට පුළුවන්. ඒ අනුව මේ ඇයට එදිනදා ජීවිතයේදී ඉතාමත්ම හොඳින් ජීවිතය ගත කරන්නට පුළුවන් වේවි. මානසික ගැටි මේ ආරවුල් වියවුල් මොකක්වත් නැතුව මානසික දුක් වේදනා මොකක්වත් නැතුව සිත උපේක්ෂිතව තබාගෙන නැදහස් දෙමින් යුතුව කටයුතු කරන්නට පුළුවන් ශක්තිය ලැබේ. එහෙම කටයුතු කරනකොට ඒ අරමුණු වලින් අපි සංසාරේ පුරා ඇදගෙන යන්නට ඒ අරමුණු වලට හැකියාවක් නැති වෙනවා. මොකද අපේ සතිය ක්‍රියාත්මක වෙන නිසා. ඒකට මේ දක්වා කිව්වේ මොකක්ද? ඇලීම් ගැටීම් වලින් කටයුතු කරන තැනැත්තා කායික වාචික මානසික ක්‍රියා සිදු කර කම්ම භව රැස් කරගෙන නැවත නැවත ඉපදී සංසාර දුක ආය නැවතත් ඇති කර ගන්නු ලබනවා. ඒක තමයි දුක්ඛ සමුදය සත්‍ය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ.
ඒක නිසා මේ ඇලීම් ගැටීම් දෙක බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන්. මොකද ඒවා සමාගයේ සිටින්මයි තමයි ඇති කරගත්තේ. ඒක ඇති කර ගන්නට අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ අවබෝධය ඇති කර ගැනීමට අවශ්‍ය සුළු කරුණු කිහිපයක් අපි මේ ඉදිරිපත් කළේ. ඒ කරුණු හොඳින් අවබෝධ කරගත්තාට පසුව ඒ ඇලීම් ගැටීම් අඩු කර ගන්න බොහෝ විට උපකාර වේවි. ඒ කරුණු ගැන අවබෝධය බොහෝ දුරට මේ ඇයට උපකාර වේවි. ඊට අමතරව සතියෙන් යුතුව පුළුවන් තරම් දුරට මේ එදිනදා ජීවිතයේදී මේ ඇලීම් ගැටීම් ඇති වෙනකොටම එතන මෙතන මේවා සිහිපත් කර සිට පිරිසිදුව තබා ගන්නට උත්සාහ ගන්න. මේක මුලදී අපහසු වුණත් ටික කාලයක් කරනකොට નિરાයාසයෙන්ම කරන්නට පුළුවන් වෙනවා. එතකොට මේ ධර්මයේ තියෙන සාන්දිටික ගුණය මේ අයට අත්දකින්නට පුළුවන්. ටික කාලයක් යනකොට තමන්ගේම සිතට ඇති වෙන සැනසීම සහනය තමන්ටම අත්දකින්නට පුළුවන්කම ලැබේ. එහෙම කටයුතු කරන තැනැත්තා නිර්වාණගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක් වෙනවා. එතකොට ඔය ඉන්ද්‍රියන් අපි සංවර කරගත්තා වෙනවා. අනින්ද්‍රියන් ඕනේ විදිහට අපි කටයුතු කළා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ඇලීම් ගැටීම් ඇති වෙන වේදනාව කෙරෙහි කියලා අපි කියවා මේ කරුණ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙවි. මේ අය හොඳින්ම අවබෝධ කරගෙන ඒක මතක තබා ගන්නවා. මොකද්ද මේ වේදනාවට සුඛ වේදනාවට ඇලිච්ච නිසා සංසාරේ පුරා මෙච්චර කල් ඉපදී සංසාර දුක් විඳා. දුක් වේදනාවට ගැටීම නිසා සංසාරේ පුරා මේ විදිහට දුක් වේදනා විඳිනා සංසාර දුක් විඳිනා ආවා. මේ සුඛ වේදනාව හෝ දුක් වේදනාව කියන එක ඉතාසුළු ලාමකෝ දෙයක් ඇති වුණා පැවතුණා නැති වුණා. නමුත් ඒකෙන් ඇති කර දෙන දුක් වේදනාව කියන්නටත් බැරි තරම් විශාල දෙයක්. අපිට ලැබෙන දුක් වේදන සුඛ වේදනාවක් හරි දුක් වේදනාවක් ආස්වාද කිරීම තුළින් අපිට යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒක ඉදිකට තුඩක් විතර තමයි සියුම් එකක් නම් ඒ තුළින් ලැබෙන සංසාරික දුක මේ මහා විශ්වය තරම් විශාලයි. ඒ බව අවබෝධ කරගන්න මෙතෙක් කල මේ වේදනාවට රැවටුණා ඇති, මේ වේදනාව උපාදාන කළා ඇති, මේ වේදනාවේ යථා තත්ත්වය මා තේරුම් ගත යුතුයි කියන කරුණ අවබෝධ කරගන්න. ඔය අවබෝධය හරියට ඇති වුණා නම් කිසිම වේදනාවක් අපි අල්ලන්නේ නැහැ. මේ දක්වා අපි පොර කරුණවල කෙටි සාරාංශය ඒකයි. මේ කාලය අවකාශ දෙන්නේ දිගින් දිගට දේශනාව පැවැත්වීම සඳහා මේ නිසා මම දේශනාව දැන්වීම කරනවා. මේ අනුව පිළිපැදීම තුළින් මේ ඇයටත් මෙලොවේ අපට සල්සා ගන්නට හේතු වශයෙන් හැකියාව ලැබේ. ඒ වගේම නිවන්ස ලබා ගැනීමටත් ඒ ක්‍රියාදාමයේ හේතු උපකාර වෙනවා. ඇතේශේ කටයුතු කිරීම තුළින් මේ ඇයටත් නිවන ශනිසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අප මේ දේශනාව නිම කරනවා. දෙවියන් දෙන් පින් දෙමු. ආකාශත්හාති කියන පාඨයේම ආකාශත්හාති බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා. ආකාශත්හාති බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා. චනන්දක්ඛන් දේශනං ආකාශත්හාති බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිස්වා. චනන්දක්ඛන් තුමන් පරන්ති ප්‍රාර්ථනා කරමි. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පස්සය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කළ සීලං කුසල ශක්තියෙන් මේටත් නිවන ශාසීමට වාසනාව ශක්තිය උදා වේවා. අභිවාදන ශීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාති සමිඤ්ඤතු සෝපත්තේ වා නිවස්ස ලැබේවා.